අයිබෝ අපි අන්තිමට කතා කරා අපි දැන් කතා කරමින් ඉන්නේ කවුද මහල්ලා කවුද වැඩිහිටියා ඔබ මහල්ලෙක්ද ඔබ වැඩිහිටියෙක්ද දෙකේදී අන්තිමට කතා කරගෙන ආවා දරුවෙක් ඉපදෙන තැනට එනකන් දෙමව්පියන්ට දැන් එතනදී අපි සිවුම් දේ ගැන නොසලකා හැරීම ගැන කතා කරා ඒකෙන් ඇතිවන හානිය තමයි දැන් අද කියන්නේ දැන් මේක මේ අද බලන කට්ටියට තේරෙන්නේ නැති වෙයි. එහෙමනොත් කලින් එක අවශ්‍ය නම් බලන්න වෙනවා කලින් වීඩියෝ එක. එතකොට තේරෙයි. අනිත් කට්ටියට මම හිතනවා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. හරි. දැන් අතනදී පදවි දෙකක් ගැන අපි කතා කරා. පව් පදවිය සහ පිය පදවිය. එතකොට ඔය ළමයා ඉපදුණු සැනින් ඒ තාත්තාම්මා ওই පදවි දෙකෙන් පිදුම් ලබනවද? එහෙම වෙන්නේ නැහැ. ළමයා ඉපදුණු සැනින්ම ඒගොල්ලෝ කළ යුතු පළවෙනි යුතුයකම දෙමාපියන් විදියට කළ යුතු පළවෙනි යුතුයකම තියෙන එක ඉෂ්ට කරන්න ඕන. ඒක ඉෂ්ට කරොත් පමණයි සාර්ථකව මව් පදවියෙන් පිය පදවියෙන් පිදුම් ලැබිය හැකි වන්නේ. එහෙම නැත්නම් ඒක සාර්ථක නොකරනවා නම් මව කියන චරිතයටත් පියා කියන චරිතයටත් පනපෝන ප්‍රතිරූපකයින් පමණමයි මතක තියාගන්න එක. ඒතකොට මොකද්ද මේ යුතුයකම? මේ යුතුයකම තමයි දරුවෙක් ඉපදුනාට පස්සේ දරුවාගේ මම කිව්වා සියුම් දේවල් ගැන අවධානය යොමු කරන්න. අවධානයෙන් බලන්න. ඒක සංවේදී වෙන්න කියලා. එතකොට ඔය දරුවා පිට කරන ශබ්දයන් අංගචලනයන් යාගේ හැසිරීම ඒ රටාවන්ට අනුකූලව තමයි මේ දේවල් සිදු කරන්න ඕනේ. එතකොට ඔය දේවල් ගැන සියුම් විදියට බලද්දී ළමයාත් දෙමාපියනුත් අතර ඇති වෙනවා අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය. ඔක හරි ප්‍රබලයි. ඒ අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය ගොඩනැගීම තමයි දෙමාපියන්ගේ පළවෙනි යුතුයකම. අන්නේ පළවෙනි යුතුයකම සාර්ථක කරා නම් අන්නේ දෙමව්පියන් සුදුසුයි මව්පිය පදවීන්ගෙන් පිදුම් ලබන්න. ඒක කරන්නේ නැත්නම් අර ප්‍රතිරූපකයින්ම පමණයි. මව පියා කියන චරිතයට අනපෝන ප්‍රතිරූපකයින්ම පමණයි. ඉතින් ඔය අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනැගෙනවා. විශ්වාසය ගොඩනැගෙනවා. ගොඩනැගිලා වෙලා දරුවා ටික වර්ධනය වෙනවා. වර්ධනය වෙලා එයා පා තබනවා. දැන් ඔය අපහැදිලි අන්‍යෝන්‍ය අවබෝධයක් ගොඩනැගෙනවා. අන්නතර තේරුම් ගත්තේ නැති දෙමව්පියෝ ප්‍රතිරූපකයින්නේ. ඒක මොකද්ද? ඒක හරියට අපි අර රේඩියෝ එකක් හරියට channel එකට ටියුන් කරගත්තේ තුනම එක සද්ද දෙනවා. channel jam වෙනවා. ඇහෙන්නේ නැහැ. කැඩි එනවා. ඔය වගේ එකක් විශ්වාසයක් තමයි මේ දරුවෝ අවබෝධයක් සහ විශ්වාසයක් තමයි දරුවගේ ඇති වෙන්නේ. නමුත් හරියට සුසරුණා නම් දෙමව්පියෝ පැහැදිලි ප්‍රබල අවබෝධයක් සහ විශ්වාසයක් ගොඩනගෙනවා. ඉතින් කොහොම වුණත් ඔය දරුවෝ දෙගොල්ලම පාතබනවා මුල් ළමා අවධිය වර්ධනය වීමේ කාල සීමාවට. ඔන්නේ කාල සීමාවට ආවට පස්සේ දරුවෝ නගන নানা ආකාර දේවල් ප්‍රශ්න හරි පොඩි දේවල් හරි ගැඹුරු දේවල් අහන්නේ. එතකොට ඔය සබාධාව විශ්වය සතාසි උපව ගස් වැල් කොළ බිම තියෙන වැලි කැටේ ඉඳන් හැම දෙයක් ගැනම අහනවා. ඒ අහනකොට ඒ අහන ප්‍රශ්න වලින් හරියට සුසර වෙලා ඉන්න දෙමව්පියන්ට තේරුම් ගත යුතුයි. මම කිව්වා කොටස් තුනක් බිහි වෙනවා දරුවෝ කියලා. පුද්ගලයෝ මේ මෙලොවට බිහි වෙනකොට තුනක් බිහි වෙනවා කියලා කිව්වා. මොකද්ද? අතිජාත අනුජාත අවජාත කියලා. එතකොට මේ දෙමව්පියෝ හරි අවබෝධයෙන් එයාලගේ අන්‍යෝන්‍ය අවබෝධය තියෙනනම් එයාලට හිතා ගන්න පුළුවන් මේ මොන කොට්ටාසයකට ඉදිච්ච දරුවෙක්ද කියන එක. නමුත් අර ප්‍රතිරූපකයන්ට ඔය දේ තේරෙන්නේ නැහැ. වැටහෙන්නෙත් නැහැ. එයාලට ඒක වැඩකුත් නැහැ. අතනම මග අරගත්තා නම් ඔතන කොහොමත් ආයේ අහුවෙන්නේ නැහැ. එතකොට තමන්ට තේරුම් හිතා ගන්න පුළුවන් වෙන්න ඕන දැන් අතිජාත නම් අපි මොකද්ද කරන්න ඕන? අපි එයාට තවත් දෙන්න ඕන සපෝට් එකක්. තවත් උඩට යන්න. අපිටත් වඩා උඩට යන්න. අපිට වඩා උඩින් තමයි කොහොමත් ඉන්නේ. දෙමව්පියන්ට වඩා උඩින් ඉන්න කෙනෙක් උඩ තලයේ ඉන්න කෙනෙක් තමයි අතිජාත කියන්නේ. ඒතර අනුජාත කියන්නේ දෙමව්පියන් හා සමානයේ ගතිගුණ වලින්ම පිරුණු කෙනෙක් නම්
අවබෝධයෙන් ඉන්න දෙමව්පියන්ට අරක වැටහෙනවනම් එයා හරියට අවබෝධය විශ්වාසය ගොඩ නැගිලා නම් එයා ඒ අනුජාත වලින් අතිජාත කියන තලයට දෙමීමේ හැකියාව chance එක සබාදහම දීලා තියෙනවා. සබාදහමේ ක්‍රියාපටිපාටි මේකට අනුගත විය යුතුමයි. එතකොට අවජාත නම් එයා ඉන්නේ ගොඩක් පහළ මට්ටමක නම් ඒත් අර තේරුම් ගත දෙමව්පියන්ට පුළුවන් එයා අඩුම තරමේ අනුජාතව තැනටවත් ගේන්න. තවත් උත්සාහ කරොත් අතිජාත වලටම කියන තලයටම දාගන්න පුළුවන් හැකියාව සබාදහම දෙනවා. අසාධාරණ කරන්නේ. ඉතින් ඔන්න ඕක අර අතන සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රතිරූපකයන් ගියාතින් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. එයා වැඩෙනවා ඒ විදිහට අපහැදිලි දර්ශනයෙන් අර අවබෝධය ගොඩ නැගුණු දරුව හැදෙනවා පැහැදිලි දර්ශනයෙන්. ඊට පස්සේ ඔය අහන ප්‍රශ්න වලට බුද්ධිමත් දෙමව්පියෙක්ගෙන් නම් ඒ අහන ප්‍රශ්නෙට ඇත්ත හරි උත්තරේ දෙන්න ඕන. මම කිව්වා ඉගෙන ගැනීම සහ ඉගෙනීමේ අවස්ථාවන් දෙකක් ලැබෙනවා කියලා. මොකද්ද? දන්න දෙයක් නම් හරි දේ යාට කියලා දෙන්න ඕන. ඇත්තම දේ යාට කියලා දෙන්න ඕනේ. බොරු කියලා හරියන්නේ. එතකොට දන්නේ නැති දෙයක් නම් ඉන්න මම ඔයාට ඒක හොයලා කියන්න කියලා ඒත් ඇත්තම පවසන්න ඕන. ඒක තමයි නියම ක්‍රමය. එහෙම නැති වුණොත් හරි භයානකයි අර විශ්වාසය බිඳ වැටෙන්න පුළුවන්. එතකොට අර ප්‍රතිරූපකයන් ඕක ගැන සලකන්නේ නැහැනේ. ඒක ගැන සලකන්න අයිඩියා එකක් ඒගොල්ලන්ට ඇත්තෙත් නැහැ. එයාලා ඔය අහන දේ ගණන් ගන්නෙත් නැහැ. ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. ඇහුණත් ඇවිල්ලා මොකක් හරි බොරුවක් කියලා ෂේප් කරනවා. එහෙම නැත්නම් දන්නෙත් නැහැ. කියන්නේ ඒ ගැන හොයන්නෙත් නැහැ. ඒ ගැන වැඩකුත් නැහැ. ඒ දරුවා එහෙම හැදෙනවා. මේ දරුවා මෙහෙම හැදෙනවා. ඒ කොහොම හැදුනත් අන්තිමට ඒගොල්ලෝට දැන් හරි දේ කියලා තිබ්බනම් එයා ඒක අපේ කියන දේම විතරක් අහලා නිකන් ඉන්නේ නැහැ. එයා ඒක ගවේෂණය කරනවා. එයා ඒක හොයා ගන්නවා. ඒකට අම්මා තාත්තා ඇත්ත කියලා තියෙනවා නම් ඒ නැගින ඒ ගරුත්වය ඒ අවබෝධය ඒ වටිනාකම තවත් වැඩි දියුණු වෙනවා. අර මිනිස්සුන්ගේ මොකද වෙන්නේ? එයා ඒගොල්ලෝ එන්න පහලට යනවා. ඒ දරුවේ එතෙන්දී තවත් දරුවා වර්ධනය වෙනකොට මාර්ගයන්ගේ ග්‍රහණයෙන් සම්පූර්ණ මේ දරුවෝ ඈත් වෙනවා. නමුත් අර හරියට සුසර වෙච්ච දෙමව්පියන්ගේ දරුවෝ ඒ එන්වයරන්මන්ට් එකේ හැදුණු දරුවෝ එහෙම වෙන්නේ නැහැ. එයාලට මේ ලෝකේ කිසිම කෙනෙක් වැදගත් නැහැ. යමක් දැනගන්න අහගන්න විශ්වාසවන්තම පුද්ගලයන් තමන්ගේ දෙමව්පිය බවට පත් වෙනවා. ඕක කරගන්නේ නැතුව අම්මලා තාත්තලා ලෝකෙ වටේ බැන යනවා තමන්ගේ දරුවන්ට මෙහෙම මට අදූදෙත් එක්කෙනෙක් හම්බුණා. එයා රජේ පිළිගත් බැංකුවක කළමනාකරුවෙක්. එතකොට එයාගේ පුතා වයස අවුරුදු 18ක් වගේ. එතකොට එයාට බයින්නේ පරුස වචනේ තමන්ගේ පුතා තමන්ගේ තාත්තට. එතකොට ඒ වෙලා තියෙන්නේ මොකද්ද මේ මුල් පළවෙනි යුතුයකම ඉෂ්ට නොකිරීම. ඒක ඉෂ්ට නොකර දැන් බැන ගියට වැඩක් නැහැ. මේක කරන්න බෑ. සැප සම්පත් දුන්නට බෑ. සැප සම්පත් මිල මුදල් තිබිලා සැප සම්පත් සියල්ල දෙන මිනිස්සු හිතන් ඉන්නේ ඔන්නක තමයි යුතුයකම් මේ දරුවෝ දෙමව්පියන්ගේ යුතුයකම් මොනවද කන්න බොන්න අඳින්න හොඳට දෙන එක. ඕක තමයි උගන්නන එක ඉස්කෝලේ යවන එක පන්ති යවන එක කියලා තමයි මේ අම්මලා තාත්තලා හිතන් ඉන්නේ මේ යුතුයකම්. නෑ. සංගීත යුතුයකම් ගොඩක් තියෙනවා. ඒවා ඉෂ්ට සිද්ධ නොකර දැන් වැරදිලා දැන් කන පිට හැරිලා බැන ගියාට ඇති වැඩක් නැහැ. ඒව කරගන්න ඕනේ. දැන් ඉතින් එයාටත් වෙලා තින්නේ ඒක. උදාහරණයකට ගත්තා. එතකොට ඒ වගේ තමයි තව උදාහරණයක් දෙන්න පුළුවන්. මම එක්තරා නැවක වැඩ කරන කාලේදී නැවේ ඉංජිනේරු නිලධාරියා ආවා. ඉංජිනේරු නිලධාරියා ඔය තරුණයි කාලේ එයාගේ පුතා අරගෙන ආවා ඇවිල්ලා වඩාගෙන ඇවිල්ලා ඩෙක් එකේ තිබ්බට පස්සේ තිබ්බ ගමන් මේ දරුවෝ ඇහුවේ මොකද්ද? තාත්තා මේකේ තින්නේ ජෙට්ස්ද පොපලස්ද? උන් අහපු ප්‍රශ්නේ අර චූටි දරුවෝ මම බැලුවා මොන ඉංජිනේරුවද මේ ආවේ කියලා. ඉතින් බලන්නේ හැදෙන එන්වයරන්මන්ට් එක හරියට සුසර වෙලා. ඒ කියන්නේ ඇත්ත කියලා දෙන්න ඕනේ. දැන් ඔතනදි වෙන්න මෙහෙම දෙකුත් කියන්න ඕනේ. දැන් විවාහයේදී පොරොන්දම් ගැලපීම ගැන මම කලින් කතා කරා. කලින් වීඩියෝ එක ඇති. උන් පොරොන්දම් ගැලපීමේදී නාඩි පොරොන්දම, ආයුෂ පොරොන්දම, ඝන පොරොන්දම, ලිංග පොරොන්දම ගලපලා හරියන්නේ නැහැ. මං කිව්වා ආත්ම ශක්තියෙන් දෙක ගණනය කරන්න කියලා. ආත්ම ශක්තියෙන් දෙක ගණනය කරාට පස්සේ ඒ බුද්ධි මට්ටමට සෙට් වෙන බුද්ධි මට්ටමක දෙන්නෙක් තමයි කසාද බඳින්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ අර ලොකු රෝදෙකුයි පොඩි රෝදෙකුයි දාපු කරත්තේ වගේ එකතැන කැරකෙන එක වෙන්නේ. ඔය එකතැන කැරකෙනවා. ඉදිරියට යෑමක් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවා. දැන්
ළමෙක් අහනකොට සමහර ගෙවල් වෙන දේ මං කියන්නේ ප්‍රශ්නයක් අහනකොට තාත්තා ඒකට හරියට උත්තරේ දෙන්න ගියොත් බැරෑරුම්බ අනිවාර්යයෙන් ඔය ළමයා පොඩි ළමයෙක් ඔය ළමයට ඕව වැඩක් නැහැ එහෙම ප්‍රශ්න දාලා. ඒ කියන්නේ එයාගේ බුද්ධි වට්ටම. ඒක අනිත් පැත්තක් වෙනවා. අම්මා කියලා දෙන්න ගියා තාත්තා කියන වෙලාවලුත් තියෙනවා. ඉතින් අන්න ඕක අර එකතැන කැරකෙන කරත්තේ සීන් එක. සමාන්තරව තිබ්බොත් එකතැනම කැරකි ඉඳී. පවට බර වෙලා තිබ්බොත් එකතැනක කැරකි දෝලණය වෙනවා තවත් අගාධයට. පිටට බර වෙලා තිබ්බොත් කර්මය වගේ කර්මයට අනුරූපව කැරකි එකතැන හරි හිමි හරි පිනට පාත් වෙයි. ඒ නැත්තම් එකතැන කැරගෙන එක තමයි වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ ඒක ওই සබාධමයේ තියෙන හැම දෙයකම එකින් එකට බැඳිලා තියෙන්නේ. ඕවා මගහැර ගත්තොත් ඕවා මගහැර ගත්තාම එන ප්‍රශ්නත් එකින් එකට බැඳිලා එන්නේ ප්‍රශ්න වැලවල් විදියට. ඉතින් ඔන්න ඔය පළවෙනි යුතුයකම දෙමාපියෝ දරුවාට සුසර වෙන්න ඕන. සුසර වෙලා අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනගා ගන්න ඕන. අන්න එතකොට තමයි දෙමාපියන්ට මව්පදිවිය ලැබෙන්නේ, පියපදිවිය ලැබෙන්නේ. එහෙම නැත්නම් ප්‍රතිරූපකයින් පමණමයි. ඊට පස්සේ ඔය ප්‍රතිරූපකයින් මොකද කරන්නේ? විශ්‍රාම සුවයෙන් සිටිය යුතු කාලේ ණය ගෙවනවා. එතනම මිහිපිට අපායකට ගිහින් ඉන්නේ. ඒ කියන්නේ ඉදිරියදී අරගෙන ඉන්න. මිහිපිට අපායේ ණය ගෙවන ආකාරය ඔයගොල්ලෝ දැකලා ඇති. ඔයගොල්ලෝට වෙලත් ඇති. එහෙනම් මතක තියාගන්න. තමන්ගේ දූ දරුවන්ට හරි මතක තියාගන්න අම්බල තාත්තලා වෙන්න ඉන්න කට්ටිය, වැඩිහිටියෝ වෙන්න ඉන්න කට්ටිය, මහල්ලෝ වෙන්න ඉන්න කට්ටිය කල්පනා කරලා බලන්න. දැන් කල්පනා කරන්න පුළුවන් ඔයාලටත් මග ඇරලා නම් මේ පළවෙනි යුතුයකම මග ඇරලා නම් දැන් මේ මං කියන දේ ඔයාලට වෙලා ඇති. ඊළඟට මං කියන දේ ඔයාලට වෙලා ඇති. තියෙන්න ඕනේ. ඒක වෙලා ඇති බලන්න. පළවෙනි යුතුයකම මග ඇරගන්න එපා. ඒක තමයි පළවෙනි පියවර. තමන් ජීවත්ව ඉන්න ඕන කාලේ අපාගත වෙන්න හදන තැන අන්න එතන තමයි වැඩිහිටියා මහල්ලා වෙනස මම පැහැදිලි කරන්න ඉදිරි වීඩියෝ එකේදී. අදට කාලේ ඉවරයි. හැකි ඉක්මනින් හමු වෙමු. කොහොම යන තව ගොඩක් විස්තර තියෙනවා කියන්නේ. ඉතින් මේ කරන්න දෙයක් නැහැ. පළවෙනි තැන වරද්ද ගත්තා නම් ওই දේ වෙනවා. ඉතින් අර තාත්තට වෙලා තියෙන දේ ඔය දැන් බලන්න අර දරුවට වෙලා තියෙන දේ. ඒ දරුවා කොච්චර ඇඩ්වාන්ස්. අර දරුවා 18ක් වෙලා තාත්තට පරුස වචනෙන් බයිනවා. ඔය පළවෙනි යුතුයකම මග හැරගත්තාම එතනින් එහා දිගටම කරන ඔය දරුවෝ ග්‍රහණයෙන් මිදෙනවා. එයාලට ඕන දේ කරන්නේ. එයාට හිතෙන දේ කරන්නේ. එයාලට විශ්වාසවන්ත පුද්ගලයෙක් නැහැ. විශ්වාසවන්ත අම්මා තාත්තත් විශ්වාස නැත්නම් ඒගොල්ලොත් බොරු නම් කියන්නේ කියලා දෙන්නෙත් බොරු නම් කියලා දෙන්නේ දේකුත් දන්නෙත් නැත්නම් කවදේ ළමයි විශ්වාස කරන්නේ. පළවෙනි යුතුයකම මගේ අරගන්න එපා. තමන්ගේ දූ දරුවන්ටත් කියන්න පළවෙනි යුතුයකම මගේ අරගන්න එපා. ඔබට මගේ අරුණා නම් එයාලට හරි කියන්න මගේ අරගන්න එපා කියන්නේ. හමු වෙමු ඊළඟ වීඩියෝ එකේදී. හැකියික්මයි. එහෙනම් හැමදාම මගේ ප්‍රාර්ථනාව සියලුම දෙනාට සදා ජය.